බොයිස් සුපිරි බුලට් එකක් අම්මට ආව මේ ඉන්නේ. මොකද වෙන්නේ අවි? එලා වාසි බං. ෂොට් ටික ක්ලියර්ම ගහනවා. වාසි බං. ඊ ලාස්ට් මැන් ගහපන්. අඩෝ අපරාධය ඈ. ගහපන් නයිස් බං. ඊ දෙකම එකපාර කමු ඈ. මූදින. දෙකම එකපාර ගත්තම ආදල්ලේ තින්නේ. Yo boys, ඔයගොල්ලෝ thumbnail එක දැකගෙන නැතිනම් මොකක්ද අද වීඩියෝ එක කියලා නේ. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. ඔයාලා subscribe පාරක් දාලා like පාරක් දාලා අනිවාර්යෙන් මේක වීඩියෝ එක බලන්න share කරන්න ඉතින් අනිවාර්යෙන්ම වීඩියෝ අවසාන වෙනකම් බලන්න ඉතින් පට්ට හතරලක් තියෙනවා ඉතින් හරි වැඩි කතා ඕනේ අපි වීඩියෝ එක ඇතුළට ස්ක්‍රිප්ට් එක හදලා දෙම්බා. සයුරු වෙනකේ හිත ගන්න පොඩ්ඩක් ඉතපා. බොයිස් සුපිරි බුලට් එකක් අම්මට ආව මේ ඉන්නේ. මොකද වෙන්නේ අවි? එලා ඕ මේ 1v5 වෙන චැලෙන්ජ් එකක් ගහනවද ලයිව් එකේ? මේ ගහමුනේ 1v5 එකක් ගහන්න තියෙන්නේ. පෙරදුනොත් ඔය මිරිස් කරල් දෙයක් කන්න ඕනේ ඈ. කීයද? දෙකක්. හරිනේ එකගයිනේ. හරි එකයි. රවුන්ඩ් 4යි බලන්නේ. හරිද? ඒ බෑ රවුන්ඩ් එක යකෝ මාස ගානේ ගහන්නේ. මේ රවුන්ඩ් 4යි බලන්නේ. රවුන්ඩ් 4 ඇතුළද මිරිස් නෑ. හරි. මිරිස් කරවද ගන්නේ රවුන්ඩ් 5ක් බලපන්. නා රවුන්ඩ් 5යි. එක්ස්ට්‍රා රවුන්ඩ් එකක් බලනවා. කලියට තමයි ඉතින්. ගැහුවේ නැත්නම් ගැහුවොත් ඉඳපන් හත බෑ. හරි හදාගන්නකො. අන්තිමට ගිය හෝම් වෙන්න බලන්න. මොබයිල් 4ක් එන්න. මොබයිල් 4ක් එන්න. ඉන්නත් ඉතින් වයිටි දායි. මේ පෙරදුනොත් එහෙම මූ දාන්නවා මිස් කරල් දෙයක් කරා. ඉතින් හරිද? මූ ඔෆ් කින් මොන හරි ඔන් කරා. පිස්සුද බං මට මූ ෂුවර් මේකෙ බං ගිල්ල ගෙන්න X එකක් තියෙන්නේ. ඕහෝ. මේ එහෙම නෑ බං පොරට. ඔව් පින් එක නෑ. බල එක ෂොට් එකක් ගහපු ගමන්ම උඹලා එහෙම කියන්නේ බා බලපන්කෝ. ඔයි වන් ඩවුන්. හායි චාරු මොකද වෙන්නේ? වාසි බං. ෂොට් ටික ක්ලියර්ම ගහනවා ඈ. මේ පොරට මේ ඕල් ගහන්න අමාරු හින්දා තියෙනවා. පින් එක නෑ යාගේ. වාසි බං. ලාස්ට් මැන් ගහපන්. අඩෝ අපරාධය ඈ. ගහපන් නයිස් බං. මූ දිනයිද බං? ඒ මුඩ මිරිස් කන්න වෙන්නේ නැති වේද? බයි. පාප් බලනවා වොයිස්. උඹට තියෙන කනෙක්ෂන් නැතුව ඇති. උඹ මොකද මේ? ඉස්සුව මගේ කනෙක්ෂන් නෑ. මගේ GPS 1000කට වැඩි නෑ. කොහෙද බං ඉන්නේ? පණ්ඩ බං. මගේ හන්දේ. ලගෙන්නේ නැහැ හරි. පරාදියෝ. අවිට බාගෙට රැවිලා ඉන්න බං. කිසිම ලැග් වෙන එකක් නෑ මට. තරු එළගේ සුපිරි බුලට් එකක් ඈ. කවුස කලිමුත් ලයිව් එකේ හෙට් වුණා. මොනවාද ඒ කරන්නේ? උයි වාසි දෙකයි ගාවා. දෙකයි. තව දෙකයි. වාසි ඔහොම ලාස්ට් මෑන් වඩා ගනි. ලාස්ට් මෑන්ව වඩා ගනි කොල්ලා. ඉස්සුද බං මූ බලාගෙන ඉඳාරේ එයා පැත්තෙන් එනකම් දැක්කේ නෑ. මටද කිව්වේ තරු කියලා. වැඩකුත් නෑ. නෑ ඔය ඉන්නේ බං තරු කියලා. ඊට පස්සේ 1 4ද 6ද 4 බං. අනේ මොකද්ද කරන්නේ බං? මූ මුට ගැහුවේ නැත්තම් JR එක කඩනවා. JR එක කඩනවා බං.
වාසි අයිම මේ ඔයා නිකන් හිකිහිකක මෙතන hina වෙන්නවා 아무තු ලයින් එකක් අල්ලලා ඉන්නවා ඈ ඇයි මොකද කියන්නේ නංගි බා ගේමින් තමයි මගේ හදවතේ වීරය ගේමින් නෑ හදවතේ වීරයලවත් ගේමින් ගවි කියන්කොද මොකද්ද කොහොමද නැන්දගේ ලයින් කොහොමද ඇන්ට පාර දෙන සොට් එක හැබැයි ඇන්ට පාර ගැහුවා වෙයි ඈ ඇන්ටි ගැහුවා බං ඇන්ටි හැබැයි සුපිරි සොටි පාර වලට යන්නම් ගැහුවා ඇන්ටිගෙන් මං හිමීට ආන්නම් ගහපු විදිය අල්ලස් පේන බල්ලා අබ්බා එහෙම try hard panel ද බං try hard panel කියන මම දන්නවද බං ඌ panel scene එකක් කියනවා නේද ඔය ටික කාලයකට ඉන්න ආපුවනේ බං ෂොට් එකක් දෙන්න වෙයිද ගේමින් ස්මෝකි හයි ස්ටාලින් ගත්තොත් තමයි හිතවද බං මේ යාළුවෙක්වත් බං මේ තාත්තලා හරි SLT එකේ වැඩ කරන්න බං අඩෝ ඇරන්දියන්කො මේවා ෆයිබර් පාසෙ කැම්ස් කියන්නේ පැනල් එකක්ද නේද කැම්ස් කියන්නේ ඉතින් බං පැනල් එකක් කියන්නේ මෙහෙමයි පැනල් එකක් කියන්නේ හෑන්ඩ් කැම් එකෙන් වෙන්නේ ඒ ගන්නන් ඒවා ඈ ඒ ගන්නද මොනවා කට්ටා උඹට මේ මාසේ අයිටම් ටික එනවා නේද මේල් එකට අඩෝ නෑ ඔය මට මේ මිස් වුණා බං ඒක ස්පින් කරලා තමයි ගන්න වෙන්නේ අවි ගේමක් ගාව අවි ඒ අවි ගහනවා බං 3ට 3යි ඈ ඇටෙන්ෂන් එකක් දෙන්න දරනවා බං ගත්තොත් වාසි අලියෙක්ගේ කකුල ආ කියන්නේ වින්සි වින්සි ඔව් ඔයා තමයි වින්කි කියන්නේ ඔයා ඒ මොකද බං අර කරන්නේ දෙකට යපා අරේ මොකද අර බලපන් මේ මනස කනවා බං අවිගේ අරේ දෝන් ගාලා ගහනවා එක දිගට ජේආර්ගේ 4ක් තියලවත් ගැහුවා නැත්තම් පාඩුයි ජේආර්ගේ 4ක් ජේආර් ලීඩ් නෑ 3ක් ගහපින්දි මේ දෙයත් බල්ලෙම අර ඇන්ටිට කියපන් කටවහන් ඉන්න ජරාම කතා කියන්නේ පිස්සුද ඒක විවාහාරේ කතා කරන කතාවක් ඔව් ටිකයි ඔව් විවාහාරේ කියන්නේ එක ගම්වල අපිට ඒකට පොකමාල පීදිලා කියන්නත් පුළුවන් ඒ නිමා වාසි නොට්ටවි ඒ වාසියෝයි නොට්ටවි ගැම්මක් කල්ල බං ඒ ජේආර්ගේ ලීඩර් ගැම්මක් කල්ල බං ඈ වාසි පහරක් කරලා ගනි ගාගත්තා නම් මැච් එක ඉවරයි අර අරු ගහනවා මම අරකට පින්න ගනෑ බං වාසි මැච් එක වාසි කොල්ල එකෙක් නෑ එකෙක් නෑ යන්න ගියා වාසි උඩ වාසි ඒක වාසි අම්මෝ ඉතින් නවි සද්දර සින්දු දාලා තිබිලා ටිප් එකෙන් ගියා වගේ බං ඔයා ගාගේ ලයින්ස් වලට අඩෝ මේක 1v1 එකක් වගේ මොකද කනෙක්ෂන් නැති හින්දා ගැහෙන්නේ අඩෝ වාසී බං පැත්තට දුවපේකට වෙලාවට ෂොට් කනෙක්ට් වෙලා පස්සේ වදින්න නැත්තේ කාටද මුගෙද ඊ අලුත් සෙන්චරිය අප්පා නොට්ටයි වැඩක් නෑ බං මිරිස් කාලේ වීඩියෝක් දැම්ම නැත්තම් බලාගමු ඈ සලාම්
අනේ දුකයි හරි දුකයි. අප්පෝ මේ අවි මොකක්දනේ අවි හෙට මිරිස් කාලා වීඩියෝ උනා හෙට වීඩියෝක් දාපන් ඈ. ආවගේ ලින්ක් එක දාපන්. මේ TikTok එකක් හරි කමන්නේ නෑ නෑ මාරි ෆුල් වීඩියෝක් දාන්න. එපා ෂෝට් එකක් දාපන්. අවුරුදු ගානකින් මං ගැව්වේ. ඒ ෂෝට් එකක් දාපන් මගේ ලයිව් එක තියෙනෙත් මේ පෝට්‍රේට් නේ බා. අම්මා කෙලින් කරලා ගන්න එක ගන්න. ඒ මේක කෙලින් ගන්න කිව්වා. සියාන කස්ටම් එක කෑව හරිද දැන් ඉතින් ඔන්න පොරොන්දු වෙන විදිහට මිරිස් කාදයක් කන්න තියෙන්නේ හරිද නේ මචං බඩු කැලි දෙක ගෙනල්ලා තියෙන්නේ පේනවනේ ආය අනම්මනම් කියන්න එපා මේ මුකුත් කරලා නැහැ ඔන්න හොඳට තියෙනවා බඩු කැලි දෙක දෙකම එකපාර කමු දෙකම එකපාර ගත්තම ආදල්ලේ තියෙන්නේ ඉතින් ඔයගොල්ලෝ පොඩි දෙයක් කියන්න ඕනේ අපේ තියෙන ක්ලෝතින් ස්ටෝර් එක දැන් ඔයගොල්ලෝ පුළුවන් අපෙන් ටී-ෂර්ට් buy කරන්න ඉතින් ඇසිඩ් වොච් හුඩීස් ඒ වගේම normal ටී-ෂර්ට් ඉතින් ඔයාලා කස්ටමයිස් කරලා කැමති විදිහට ඉතින් කස්ටමයිස් කරලා ගන්න පුළුවන් ඉතින් ඔයගොල්ලෝ පේනවා ඉතින් අපේ තියෙන ඉතින් ඩිසයින් කලෙක්ෂන් එකක් ඉතින් ඩිසයින් 1000කට වඩා තියෙනවා ඉතින් ඔයගොල්ලෝ පුළුවන් පල්ලා WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා කැටලොග් එක චෙක් කරලා බලන්න ඉතින් ඔයාලට හරියට ඩිසයින් එක තියෙනවද කියලා ඉතින් වැඩි කතා ඕනේ නැහැ අපි යන් වීඩියෝ එක ටිකක් බලන්න දෙකම එකපාර කමු දෙකම එකපාර ගත්තම ආදල්ලේ තියෙන්නේ මට මිරිස් මොනවාද බං මෙරට දේවල් ජීවිතේ මොනවා රිදෙන්න පොඩක් සැරක් තියෙනවා බං බොක් ඉවරයි එලකිරි මේ අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා අපේ කෝචින් ස්ටෝර් එකට සෙට් වෙන්න. මම හිතනවා අද වීඩියෝ කොහොමද කියලා මිරිස් කාලා දෙයක් කෑවා. අඩුම 5kවත් views ඕනේ හරිද? මිරිස් කාලා දෙයක් කෑවනේ ඉතින් බොයි. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා සෙට් වෙන්නේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 9k වලට සබ්ලා 200ක් දිරෝනේ. එන ඊළඟ වීඩියෝ සෙට් උම් කටින් බයි බයි.